හෙල්ලෝ යාළුවනේ ඉතින් අද කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම ලෝගෝ එකක් හදාගන්නේ කියලා. ඒකට මුලින්ම ඔයාලා යන්න ඕනේ Google Chrome එකට. ඉතින් මම මෙහෙම Google Chrome එකට යනවා. ඊට පස්සේ මේක ගහ ගන්නවා Canva කියලා. අපිම ලෝගෝ එකක් හදාගන්න එකේ වාසිය තමයි සාමාන්‍යයෙන් AI වගේ හැදුවොත් AI වලින් තව කට්ටිය ඒ වගේ AI වලින් තව හදනවානේ. ඒ හදන එකත් ඔයාගේ එකක් වගේ හදන්නත් පුළුවන්. ඒකින්දයි කියන්නේ. දැන් මගේ යාළුවෙක් හදපු එකක් තියෙනවා ඒ වගේම තව එකක් තියෙනවා. ඒ වගේ හින්දා තමයි අපි දැන් AI වලින් නැතුව මෙහෙම හදාන එකක් හදන්නේ. එතකොට වෙන අයගේ වගේ නෙමෙයි වෙනස් එකක් තියෙනවා. හරි. ඉතින් මම මෙහෙම කරනවා එකට ගිහිල්ලා හෝම් එකේ ඉන්නේ දැන්. මේක සර්ච් කරගන්න ඕනේ ඔයාලා ලෝගෝ කියලා. හරි මම ලෝගෝ කියලා සර්ච් කරා. එතකොට ඔයාලට ඕන තරම් මෙතන ලෝගෝස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ලස්සන ලෝගෝ එකක් හදාගන්න මෙන්න මේ විදිහට. මම සාමාන්‍යයෙන් කරනවා එක දැන් පාවිච්චි කරන්නේ මේ blank logo හරි blank thumbnail එහෙම අරගෙන හරි දැන් logo එකකට හරියන blank logo එකක් ගත්තා. ඊට පස්සේ ඔයාලා Google එකට ගිහිල්ලා එතන search කරගන්න text studio කියලා. මෙන්න මේක. ඔයාලා පේන ඇති මෙන්න මේක. හරි. ඉතින් මම මේකට යනවා. ගියාම ඔයාලට පේනවා මේකේ මේ effects කියලා මේවා කන්න එකට යනවා. හරි මම මේ ඒකට ගියා. දැන් මම මෙතන සාමාන්‍යයෙන් ඔයාලා මෙතන තියෙන effect වර්ග ඉතින් මම 3D දෙනවා. මෙහෙම ඇඩ් දෙනවා ඒවා මේව කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙනවා මේ ෆොන්ට් ටිකක් ඊට අමතරව බලා ගන්න ඕන නම් මේ more result කියන එකට යන්න. ඒකෙත් තියෙනවා මෙහෙම රජ ලකුණක් වගේ. ඒව ගන්න එපා. ඒව pro. හරි. දැන් මේක හරි මේකට එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔහම open වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ යටට ගිහිල්ලා මේක backspace ඔබලා delete කරගන්න. ඊට පස්සේ ඔයාලට ඕනේ text එක දාගන්න. දැන් මම දාන්න මගේ channel එකේ නම හරි. ඉතින් ඔයාලට පේන ඇති මේකට සිංහල ෆොන්ට් සපෝට් කරන්නේ නැහැ. සිංහල ෆොන්ට් පාටට තියෙන මොනගේ ලස්සනට මේ වෙන්නේ නැහැ. ඔයාලා මේක සිංහල ෆොන්ට් නා ඔයාලා මෙතෙන්ට ගහගන්න සිංහල ටයිප් ෆොන්ට් කියලා. එහෙම ගහලා මෙතන ෆොන්ට් මීන් කියන එකට ගිහිල්ලා ඒකේ තියෙන ඔයාලා ටිකක් යටට ගියාම මේ ඔයාලා ටෙක්ස්ට් එක මෙතනින් ගහගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලා ෆොන්ට් එකේ විදිහ හොයාගන්න පුළුවන්. මේ වගේ එකක් තමයි ලස්සන. ඊට පස්සේ ඉතින් මෙතන අපේ ෆොන්ට් එකක් ගමු දැන්. මම නම් ෆොන්ට් දාගන්නේ මෙන්න මෙහෙම Google Translate ගිහිල්ලා මෙතනට English ඒක ගහගන්න. දැන් මම හරි හන්ට කියලා ගහගන්න. ඊට පස්සේ මෙතනින් මම දෙනවා සිංහල එදි. ඊට පස්සේ මෙතනයි දඩයක් ආරය කියන එක මෙතන කොපි දෙනවා. කොපි දීලා මම මෙතන paste කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනේද මෙතන අපේ ෆොන්ට් එක වැටුණා. මෙතන මේ කරන ඊට පස්සේ මේ generate කියන එක එබුවාම මෙන්න මෙහෙම එනවා. ඔයාලට ෆොන්ට් එක මේ පාට වෙනස් කරගන්න ඕන නම් මේ නිල් පාට වගේ තියෙන ඒක උඩ ගිහිල්ලා කැමති පාට select කරන්න පුළුවන්. දැන් මම red ගත්තොත් මේක red වගේ මාරු වෙනවා. එහෙනම් තමයි ඊට පස්සේ ඔයාලා දැන් මේක save කරගන්න බෑ. ඒකින්ද මෙතෙන්ට ගියා download කියන එක දෙන්න. ඉතින් එතකොට මෙන්න මේ වගේ මෙතනින් download වෙනවා. ඔයාලට පේනවා ඊට පස්සේ දැන් ඉතින් මම කී
මේ ඉංග්‍රීසි channel එක දැන් මෙහෙම ඇවිල්ලා ඔයාලා ඕන එක මෙතනින් ටයිප් කරගෙන යන්න ඕනේ මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ කළු කොටු වගේ කියන එක දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කියන එක ඔබලා PNG දෙන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තාම මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම මෙතෙන්ට යනවා අර ඩවුන්ලෝඩ් කරපු එක කොහොම ගන්නවා. හරි. ඊට පස්සේ දැන් අපිට ඕනේ මේකට මොකක් හරි නිකන් මේ ලස්සන අකුරක් ඉමේජ් එකක් වගේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි ඉස්සෙල්ලා හදාගමු. මේ මම දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක උඩ එකපාරක් ඔබලා මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එකට දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ අපි දාලා තියෙන ලෝගෝ එකේ පාටවල තියෙන මෙතනින් එනවා. ඔයාලා මෙහෙම පාටක් ගන්නත් මෙහෙම මම ගන්නවා ෆේඩ් වෙන කලර් එකක්. මේකට ලස්සනයි ඔය වගේ එකක්. හරි. මෙහෙම අරගෙන මේක තව ටිකක් ලොකු කරනවා. හරි. ඔන්න අපේ බෑග්ග්‍රවුන්ඩ් එකත් හරි. ඊට පස්සේ මේකට අපි ඉමේජ් දාගන්න ඕනේ. ඉතින් මම ආයෙත් Google එකේ new tab එකක් open කරගෙන මෙතන ගහනවා අපිට ඕන ඉමේජ් එක. ඉතින් මම මෙතන ගහනවා game cartoon කියලා. ඊට පස්සේ ඉමේජ් එක ඉතින් එතකොට මෙතන තියෙන අපිට ගේමර්ස් ලගේ මේ කාටුන් වල මේවා images දැන් මම එකක් තෝරගන්නවා. ඉතින් මෙන්න මේක ගමු. පොඩි කෙනෙක් ශ්‍රී ලංකාව කර ඉන්නවා වගේ. ඊට පස්සේ මේකම save image as කියන එක දීලා මෙතන මේ save කරගන්නවා. ඊට පස්සේ තව tab එකක් open කරලා මෙතන ඔයාලා ගහන්න remove මේ background කියලා. එතකොට මේ උඩින් වෙනවා මෙන්න මේ site එක. ඒකට යන්න. එතනින් ඔයාලට free automatic මේ ගන්න පුළුවන් මේව කරලා. ඉතින් දැන් මම මේ download මේක උඩ ඔබලා මෙහෙම drag and drop කරගන්නවා. හරි. JPG PNG විතරයිලු මේ වෙන්නේ. ඉතින් මේ ෆයිල් ලොකේෂන් එකට ගිහිල්ලා ඔන්න මේක මෙහෙම දීලා මෙතන දෙනවා PNG කියලා. හරි දැන් ෆයිල් එක වෙනස් වුණා. දැන් දීලා බලමු අපි downloads වල ඇති. ඉතින් ඔන්න දැන් මෙන්න මේක අප්ලෝඩ් කරා. හරි මෙන්න මේ වගේ වලට පේන ඇති අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ටික වෙලා කරන් මෙයා ඔන්නම යවල දෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක ලේසියෙන්. ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කියන එක ඔබලා ප්‍රිවිව් කියන එක ඔබලා මෙන්න මේ වගේ එනවා. ආයෙත් යමු අපේ ලෝගෝ එක හදපු තැනට. ආයෙත් ඩවුන්ලෝඩ් එකෙන් අපි ඉමේජ් එක ගන්නවා. හරි වලට පේන ඇති ඉමේජ් එක ආවා. දැන් ටිකක් ඉමේජ් එක ලොකු කරමු. ඊට පස්සේ මම මෙහෙම තියාගෙන මෙන්න මේ මෙතන පොසිෂන් කියන එකට යනවා. ඒක ලේයර්ස් ගිහිල්ලා මෙන්න මෙහෙම අකුරට උඩින් උඩට යටින් තියාගන්නවා. එතකොට ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම අකුරු උඩින් අපේ පින්තූර පිටිපස්සෙන් තියෙනවා. එහෙම හදාගන්න පුළුවන් අපිට. මේ වගේ ගානින් තියාගන්න. ඊට පස්සේ අපි මේකට game consoles ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේව ගන්න පුළුවන් game console මෙතනින් game console control. හරි. ඊට පස්සේ මෙතන තියෙන ඕන තරම් game controls අපි දැන් මෙතන all කියන එක දෙමු. හරි මෙතන තියෙන ලස්සන මෙන්න මේ වගේ දෙකක් ගන්නවා දැන් මම මෙතෙන්ට. හරි. අපි දැන් මේක ඔහොම තියාගමු. මේක ඔහොම තියාගමු. හරි. ආයෙත් දැන් මම පොසිෂන් වලට ගිහිල්ලා මේ දෙක මේ මනුස්සයාට යටින් දාගන්නවා. හරි. එතකොට ඔයාලට පේන ඇති මේ මෙහෙම හැදෙනවා. පොඩි දෙයක් දැන් ඔයාලා මෙතන මේ හදනකොට මේ ලෝගෝ එකක් හදනකොට පැහැදිලිව පේන්න ඕනේ.
ඒකෙන් හින්දා අපි වැඩි ඉමේජ් දාන්නේ නැහැ ඒවට. නිකන් ඔයාලට කැමති නම් ඉමේජ් එකක් දාන්න පුළුවන් මේ විදියට. තව මෙතන තිබ්බ ඉමේජස් මෙන්න මේ වගේ ඉමේජස් සාමාන්‍යයෙන් දාන්නේ ඔය මේවට. මේ වගේ ඒවා දාන අඩුයි. ඉතින් දැන් මම ගත්තේ ඒකන්නේ. මෙහෙම හදා ගන්න ඕන ටිකක් ඇඩ්ජස්ට් කරලා ඔයාලා කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඕම තියෙනවා මේ ලස්සනයි. හරි. ඕම තමයි ගේමින් ලෝගෝ එකක් හදාගන්නේ. ඔයාලට අවශ්‍ය ඉමේජ් එක දාලා ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඔයාලට අර කිව්වාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්න පුළුවන්. තව අපේ මේ එක දේවල් දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට දාලා නම් මේ වගේ එකක් අපේ පිටිපස්සේ වගේ තියෙනවා පේනවනේ පොසිෂන් එකේ දාලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න පුළුවන් ඔයාලට. දැන් මම පොසිෂන් ගිහිල්ලා මේ අපේ ගේම් කන්සෝල් එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන එඩිට් කියන එක උඩ එකපාරක් ඔබනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ බ්ලර් කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ බ්ලර් කරන්න එනවා. මෙන්න මේ ගානට විතර බ්ලර් කරගන්නවා මේකත් ඒ ගානට වගේම ප්ලේ කරගන්නවා. හරි. එතකොට පේනද මේක ලස්සනට නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා වගේ තියෙනවා. දැන් මෙන්න මේ ගේම් කන්සෝල්ස් තියෙන්නේ. අන්න ඒ වගේම ඩුප්ලිකේට් කරගන්න 4-5ක්. හරි. දැන් වටේටම දාගෙන යනවා. දානකොට මේක ටිකක් කරකවලා ඔයාලට දාන්න පුළුවන් කැමති විදිහට. එතකොට ටිකක් මේ කැත වෙයිද නැහැ. ඕනම දෙයක් කරලා බලන්න ඕනේ ලස්සනද කැතද කියලා. හරි. කොහොමද දාලා දැම්මා. හරි. මෙන්න මේවා ටිකක් මේ අපි පොසිෂන් වලට ගිහලා හදා ගන්න ඕනේ. ඒ උඩ තියෙන 3-4 හොඳ ඒ ටික හදා ගන්නවා. හරි. ඔයාලට පේන ඇති ඔය ගිහිල්ලා පොසිෂන් එකකින් ඔයාලට හදා ගන්න පුළුවන් ඕනම එකක්. හරි. දැන් තියෙනවා හොඳට ඔයාලට පේන ඇති. මේව තමයි ඉතින් ලෝගෝ එකක් හදාගන්නේ. ඔයාලට ගේමින් එකක් නම් ඔයාලට ඕන නැත්තම් ප්‍රොෆෙෂනල් එකක් හදාගන්න වගේ ඕන නම් මෙන්න මේ වගේ ඩිසයින් එකක් ක්ලික් කරලා ඒකත් හදාගන්න පුළුවන්. මේක උඩ ඔන්න ගත්තා. එකපාරක් එබුවා. මෙතන ගා ගන්න ඕනේ අපි. ඉතින් මේ වගේව හැදුවොත් තව කට්ටියක් හදලා දෙන්න පුළුවන් මේ වගේව. මේක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් එකක් නේ. ඉතින් ඔයාලට එහෙම කියලා දෙන්නම්. මේක ටිකක් වෙනස් කරලා හදන්නත් පුළුවන් අපිට. මේක මේ හරියෙන් තියාගන්න. මේ F කියන එක වෙනස් කරන D අකුරට. හරි. ඔන්න හදාගන්න. දැන් මෙන්න මේක අපි හදාගමු. ඒක ඕම තියාගමු අපි. හරි. ඊළඟට මේ ක්‍රියේටිව් ඩිසයින් කියන එක අපිට වෙනස් කරගන්න පුළුවන්. මේ බුවා වෙනස් කරා. හරි. මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් මේක වෙනස් කරගන්න. ඕනම එකක් වෙනස් කරන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න. ඒකෙන් අපිට පුළුවන් අර වෙන කෙනෙක්ගෙන් කොපි කරා වගේ නැති ලුක් එකක් ගන්න පුළුවන්. ඒකෙන් මේකට ගැලවෙනවා හිතෙන මේක හොඳයි. හැබැයි පොඩ්ඩක් කැපිලා වෙන්න ඕනි හිතා මේක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඕල් පේන දැන් දම්දිස කියන එක පොඩ්ඩක් කැපිලා වෙන්නේ නැහැ. අපි ඒකට එකපාරක් ක්ලික් කරලා මේ මෙතන තියෙන අපේ බෝල්ඩ් කරන්න අර මේවා. හැබැයි කරන්න බෑ මොකද මේක ටෙම්ප්ලේට් එකක්. අපි අදපු එක නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. නැත්තම් ඔයාලා පුළුවන් මේව කරලා මේ හදාගන්න විදිහක් තියෙනවා. දැන් පොඩ්ඩක් කැතේ
දාගන්න මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒකේ ඔක්කොම හොඳට කැපිලා පේනවා. ඕක තමයි ඉතින් ප්‍රොෆෙෂනල් ලෝගෝ එකක් හදාගන්නේ. මෙන්න මේ වගේ හදාගන්නත් පුළුවන් ඔයාලට. ඔබ මේ තමයි ඉතින් අද වීඩියෝ එක ඉවරුනේ.